ඔන්න ඉතින් හාවගල කැම්පින් නයිට් එකේ පාට් එක තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට අරන්. හාවගල හයික් එක මොන වගේද, කොච්චර දුරක් එන්න තියෙනවද, පාරවල් මොන වගේද, මොන වගේ තැන්ද අපිට පහු කරන්න තියෙන්නේ කියලා බලන්න අනිවාර්යෙන්ම මම මගේ channel එකේ මේ වීඩියෝ එකට කලින් දාලා තියෙන වීඩියෝ එක බලන්න. අපි කට්ටියම උඩට ඇවිල්ලා අපේ ටෙන්ට්ස් ගහන්න පටන් ගත්තා. ටික දෙනෙක් ටෙන්ට්ස් ගහද්දී අනිත් අය අපි දැන් මේ ඉන්න ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් සුද්ධ කරගන්න. මෙතන තියෙන කැම්පින් ටෙන්ට්ස් හතරක්ම අපි රෙන්ට් කරලා තමයි අරගත්තේ. හතර මෙතන චෙක් කරන්න බැරි නිසා හතරෙන් එකක්වත් අපි එතනදී චෙක් කරලා අරගත්තේ නැහැ. හරි දැන් මේ එක ටෙන්ට් එකක් පොඩ්ඩක් ඩැමේජ් වෙච්ච එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අනිවාර්යෙන්ම ටෙන්ට් එකක් රෙන්ට් කරනකොට එතන චෙක් කරලා බලන්න මතක තියාගන්න. අපි උඩට එද්දී අරන් ආපු වතුර කෑන් උඩට එන්නත් කලින්ම ඉවර වුණා. හොඳම වැඩේ කියන්නේ අරන් ආපු බිත්තර ටිකත් කුඩු වෙලා. කො පෙන්නන්න බිත්තර කවරේ? කොහමද බිත්තර අරන් ඇවිත් තියෙන්නේ? බිත්තර කවරේ බිත්තර වලට බොක්සින් ගැහුවානේ. ඉතින් අර අපිට ප්ලේසස් අල්ලගන්න ඉක්මනින්ම උඩට ආපු අයියලා දෙන්න අපි ආවට පස්සේ ආයෙත් පහළට ගිහිල්ලා වතුරයි බිත්තරයි අපිට ඕන තව පොඩි පොඩි දේවල් ටිකකුයි අරගෙන ආවා. මල්ෂාන් අයියට හොඳට යන්න පුළුවන් නේද? මල්ෂාන් අයියා චෙක් කෙනෙක් දන්නේ නැද්ද? Oh my god! ඒ උනාට කැමරාසක් දන්නේ නැහනේ. ඉතින් ඊට පස්සේ ප්ලේස් එක ඉන්න පුළුවන් විදියට අස්පස් කරගෙන අපි උයන්න ලෑස්ති වුණා. කැමතිද බෝ? ඔබ වැඳපන් මේ කිය. ඔබ මචං ඔය බිත්තර දෙක පෑගුවොත් ඔබ දන්නේ එක පාරක්. මේ බිත්තර කවරේ කපුටේ කුස්සන් ගියා. අද ඩිනර් එකට අපි හදාගත්තේ චීස් පැස්ටා. ඒත් එක්කම තව පොඩි පොඩි දේවල් ගොඩක් තිබුණා. මැෂින් නැති වෙන දැන් හදිස්සියට චීස් වලට අම්මට සිරි වෙනව හොඳේ. ඇයි? මාට්ට එක පාරක් වුණානේ ඒක. අපෝ අවුලක් නෑ. මේ টয়ලට් පේපර් අනවශ්‍ය විදියට නාස්ති කරන්න එපා. අයියෝ කන්ද උඩට ඇවිල්ලා මෙච්චර වෙලාවක් ගිහිල්ලත් මං ඔයාලට තාම view එක පෙන්වුවේ නෑනේ. ඉතින් මෙන්න මේ තමයි හාවගලදී අපිට බලා ගන්න පුළුවන් view එක. කැම්පින් හයිකින් කොච්චර අමාරු වුණත් මෙන්න මේ වගේ සුන්දර ලස්සන පරිසරයක් දකිනකොට අර අමාරුකම් ඔක්කොම අපිට අමතක වෙලා යනවා. බලන්නකෝ මේ ටික මට නම් පේන්නේ වෙනමම ලෝකයක් වගේ. මොනවද කන්නේ? මොකේ මෆින්. කැම්පින් එකේ මෆින් කන්නේ. අපි යනවා දරගෙන. දරගෙන යනවද? දරගෙන යනවද? නෑ මං යන්නේ. ඉන්න මාත් එනවා. මම නම් මේ යන්නේ දරගෙන්නම නෙවෙයි. මේ සයිඩ් එකේ පුංචි වීඩියෝ එකක් අරගන්න. මම අර ඔයාලට කලින් පෙන්නුවේ හාවගල එක සයිඩ් එකක වීව් එකක් විතරයි. ඉතින් මේ තියෙන්නේ මෙහෙ තව සයිඩ් එකක්. මේ පැත්තේ පහළ ඉඳලා තමයි මං හිතන්නේ අපි උඩට ආවේ. රෑට කැම්පින් ෆයර් එක ගහන්න දරත් මේ අවටින්ම හොයාගෙන ඇවිල්ලා අපි දැන් හදන්නේ තේ බොන්න. මටත් එකක්. වටේම පේන මේ ලස්සන view එකත් බලාගෙන උණුවෙන්ම තේ එකක් බොනවා කියන්නේ කෑම කනවා කියන්නේ ඒක හිතට අමුතුම ෆීලින් එකක්. කන්න තමයි. කෑවා මෙයා. මුලින්ම කරේ අපි පැස්ටා ටික තඹගත්තා. ඒක කවස් වුණාට පස්සේ තමයි ඉතුරු ඕනි කරන දේවල් ටිකක් දාලා අපි චීස් පැස්ටා එක හදාගත්තේ. මොකද අපිට මේක උණුවෙන්ම කන්න ඕනිනේ. රස පරීක්ෂක රස චෙක් කරන ගමන් නෑ මං කියන්නේ මේ සීතලයි. ලුණු මදි නැද්ද? ලුණු මදියා. ලුණු විතරයි මදි කියලා කිව්වේ. ඒ වුණාට ලුණුයි ගම්මිරිසුයි මිල්ක්නුයි ආයෙත් දැම්මා. ඉතින් මේ තියෙන්නේ අපි 7 දෙනාගේ පැස්ටා හැලිය. නමක් ගමක් නම් කියන්න දන්නේ නැහැ. හැබැයි මේක එග් රෙසිපි එකක්. ලුණුයි ගම්මිරිසුයි දාමු ලුණු වල. විනාඩි 2-3 ඒකත් රෙඩි. මාත් ඉන්නවා. සැරින් සැරේට මාත් ඉන්නවා කියලා මතක් කරලා දෙන්න ඕනේ. ඔන්න එහෙනම් තවත් මං ආසම දෙයක් කරන්න තමයි යන්නේ. ඒ තමයි කැම්පින් ෆයර් එක. නෑ බං ගිනියවිලෙන්නේ නෑ ඌ හොටෙල් වලට පෙට්‍රල් වලට ගිනියවිලෙන්නේ.
සාමාන්‍යයෙන් කට්ටිය කැම්ප් කරන්න ගියාම මේ වගේ ෆයර් එකක් ගහගන්නේ මේක අපිට සීතලට ගොඩක් හොඳයි. ඒ වගේම තමයි වන සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්නත් මේක පුංචි උපක්‍රමයක්. අපි නම් මේ ෆයර් එක ගැහුවේ සීතලටයි ආසාවට. මං හිතන්නේ මෙහි ඇටැක් කරන විදිහේ සත්තු නම් නෑ. පැණි පුහුල්. අලංගොඩ පැත්තේ කොමඩු වලට කියන්නේ පැණි පුහුල් කියලාලු. මෙයා මේ පැණි පුහුල් ගෙඩිය ගෙනත් තියාගෙන ඉඳලා තියෙන්නේ දවසකටත් කලින් ඉඳලාලු. මෙයාලයි අම්මා තමයි කිව්වේ. මේ අපිට ඈතින් පේන්නේ අපි වගේ තවත් කැම්ප් කරන කට්ටිය. ඔන්න එහෙනම් අපි කන්නයි යන්නේ. Okay, 1, 2, 3, start. The already start. Feeling my eyes. The OG gangster. කොහොමුණත් මේකේ ටේස්ට් එක ගැන නම් කියන්න වචන නැහැ. වල්ක දරුවා Twelve seconds later. ඔන්න මං ඉතින් මගේ මේ යාළු බව්වටත් කෑම දුන්නා. අනේ මෝඩයට කොන්න කියන එක තේරෙන්නේ නෑනේ. Day 2. ඊට පස්සේ දවසේ උදේම අවදි වුණේ මම. බැරි වෙලාවත් පොඩ්ඩක් හරි එළිය වැටිගෙන එද්දි අවදි වුණොත් ආයි බයයි කියලා හිතලවත් නිදා ගන්න නම් හිතෙන්නේ නැහැ. ඉතින් මං හොරාටම ටෙන්ට් එකෙන් එළියට ගිහින් මෙන්න මේ වීව් එක බැලුවා. බාගෙට ඉරත් පායගෙන එන ගමන් තියෙද්දි බලන්නකො මේ අහසේ තියෙන ලස්සන. ඔන්න ඉතින් හාවගල සන්රයිස් එකේ ෆුල් වීඩියෝ එකක් ඔයාලටත් බලා ගන්න පුළුවන්. සන්රයිස් එකත් බලලා අපිට හිතේ හැටියට ෆොටෝස් වීඩියෝස් අරගෙන අපි දැන් මේ ලේස්ති වෙන්නේ ටෙන්ට් සකුලන්න. උදේ කෑමත් හදාගන්න ගමන් අපි ටික ටික අපේ බඩු ඔක්කොම අස් කරගත්තා. ඉතින් උදේට අපි හදාගත්තේ කොත්තුමි. සාමාන්‍යයෙන් කැම්පින් කරන්න යද්දී අපිට ඔයා පිහා ගන්න ලේසි දේවල් තමයි අපි තෝරගන්න ඕනේ. ඉතින් මේ රසම රස කොත්තුමි එකත් කාලා අපි ගෙදර යන්න පිටත් වුණා. මම මාරයි වෙලාව අපි දැන් ඉන්නේ මං ආසම කොටසේ. ඇයි? එනික්මන්ට. මේකනේ ලිතුවා ඇයි ලිසුවේ? ඇයි ලිසුවේ? කුල කඩිලා හැමරිලා කකුලට ඉන්නේ. ලිසුවේ කුල කඩිලා මේ ඔයා ලිසුවේ හැමරිලා කියන ඉන්නේ. පණ්ඩිත වැඩ කරන්න ගිහිල්ලා. ඔන්න ඔය විදියට තමයි අපේ හාවගල කැම්පින් ට්‍රිප් එක ඉවර කරේ. මේක මං ගොඩක් ආසාවෙන් යන්න ඉඳපු ට්‍රිප් එකක්. ඒ වගේම මට මේක ලස්සනම ලස්සන මතකයක්. ආයෙත් මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.